හෙලෝ කොහොමද වෙල්කම් ටු මයි YouTube channel. හැමෝටම ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මේකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගණිතයට maths වලට කොහොමද ලේසියෙන්ම A එකක් ගන්න කියලා. ඇත්තටම ගණන් හැමෝම හිතන් ඉන්නේ අමාරුයි කියලා. ඇත්තටම සමහරව මාරු විදිහට try කරනවා 35න් උඩ දාගන්න. මම මේ කතා කරන්නේ ගණිතයට maths වලට කොහොමද A එකක්, ඒ කියන්නේ 75න් උඩ පාස් මාර්කයක් ගන්න කියලා. ඉතින් ඇත්තටම මේ හරිම ලේසි මේක ගණන් වලට A එකක් ගන්නවා කියන එක. මොකද ගණන් ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ හැම තැනින්ම නෙමෙයි. ගණන් ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ નિયમિત ආකෘතියකට, નિયમિત ප්‍රශ්න රටාවකට තමයි හැමදාම ගණන් පේපරේ හැදෙන්නේ. ඉතින් ඔයාලට මේ ගණන් පේපරේ කොහොමද එන්නේ, මොන ප්‍රශ්නද එන්නේ කියන ඒ ප්‍රශ්න ටික පොයින්ට් ඩවුන් කරගෙන ඒ ටික හරියට බලාගෙන ගියොත් ඔයාලට ඇත්තටම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. මම මේක කතා කරන්නේ අපේ ෆස්ට් පාර්ට් එකට. අපේ ගණන් පේපරේ හැදෙන ලකුණු 200 කියලා ඕනම කෙනෙක් දන්නවනේ. පළවෙනි එකට ලකුණු 100යි, දෙවෙනි එකට ලකුණු 100යි. මම මේක කතා කරන්නේ අපේ පළවෙනි කොටස කොහොමද අපි ලකුණු ගන්න කියලා. අපි මේක කතා කරන පළවෙනි පේපරේට A කොටස සහ B කොටස කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම එන්නේ નિયમિત ප්‍රශ්න ටිකකට අනුවනේ. අපි කතා කරමු ඒවා කොහොමද නිවැරදිව හදාගන්න කියලා. මේ මම කතා කරන්නේ මගේ අත්දැකීම් අනුව. මම අන්තිමටම මෙන්ෂන් කරන් යන්නම්. මෙන්ෂන් කරන්න කියන්නේ මම කියන්නම් ඔයාලට මම ගියපු ගුරුවරු මම හොඳයි කියලා දැනට දැකලා තියෙන ගුරුවරුන්වත් ඔයාලා අමාරු වෙලා ඉන්නවා නම් ඒ ගුරුවරුන්ගේ ගිහිල්ලා බලන්න. તો සබ්ජෙක්ට් එක ලේසි වෙයි. මේ මගේ අත්දැකීම් අනුව කියන්නේ. හරි. දැන් ඔයාලා බලන්න කොහොමද මැත්ස් ලේසි වෙන්නේ, කොහොමද ලකුණු ගන්න කියලානේ. අපි බලමු ඉස්සෙල්ලම කොහොමද අපේ ෆස්ට් පේපර් එකට ලකුණු 100න් වැඩි ගාණක් අපි ස්කෝර් කරගන්නේ කියලා. අපි පළවෙනියට මේ A කොටස ගත්තාම ප්‍රශ්න 25ක් තියෙනවා කියලා හැමෝම දන්නවනේ. ඒක ලකුණු 2 ගන්න වෙලා ලකුණු 50ක් එතන හැදෙනවා කියලා. ඇත්තටම එතන දැන් ඔයාලා ඇත්තටම එතන වැඩි ගාණක් ගන්න ළමයි ඇත්තටම ජ්‍යාමිතිය වගේ ඒවලත් පොඩි ඒවට ફોකස් කරන්න වෙනවා. මොකද ඔයාලා හිතුවට අර දෙවෙනි පාර්ට් එකෙන් මම ලොකු ගණන් දෙක අතාරිනවා කියලා එහෙම බෑ. ඒ පාර්ට් එකේ ප්‍රශ්න 25 ඇතුලේ පොඩි ගණන් තියෙනවා. ඒ නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඒ ටිකත් කොහොම හරි ගොඩ දාගන්න ඕනේ. මොකද දැන් තියෙන්නේ අපිට අවසානයේ කිට්ටු වෙලා නෙමෙයි. අපිට තව කල් තියෙන O levels වලට. ඒ නිසා දැම්මම ඒ ටිකත් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට සේරම ප්‍රමේයන් ටික දාලා සේරම නෝට් එකක් දෙන්නම්. ප්‍රමේයවල සේට්ටම අදාළව 10 11 channel එක subscribe කරලා තියාගන්න. මම මේක දාන්නම්. අපි බලන්න ඕන අර ප්‍රශ්න 25 කොහොමද එන්නේ කියලා. ඔයාලා බලන්න ළමයි පාස් පේපර්ස් පෙරලා අවුරුදු කිහිපයකම මම නම් කියන්නේ මැත්ස් වලට පාස් පේපර්ස් කරන්න කියලා. මොකද ඇවිල්ලා තියෙන එකම රටාවක. දැන් මම අරන් තියෙන මෙතන ඔයාලට පෙන්නන්න 24 25 අපේ පේපර් එක. එතකොට මේ පේපර් එක ගත්තම ඔයාලට පේනවාද ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ දෙන මිනිස් දින ගානක්. ඉතින් ඕක හදන්න බැරි ළමයි නෝත නෑනේ. ඒත් ඇත්තටම ඔය පාඩම තේරෙන්නේ නැත්නම් ෆෝන් තරම් YouTube channels වල අයියලා අක්කලා එතකොට සර්ලා උගන්වලා තියෙන ඒවා නිකන් බැලුවයි. හැම අවුරුද්දෙම ඔයාලා පාස් පේපර්ස් වල බලන්න හැමදාම පළවෙනි ප්‍රශ්නෙට වගේ වෙලා තියෙන ඔය විදිහ ගණක්. එහෙම නැත්නම් සුළු පොණි අනුපාතයට වගේ පොඩි පොලි ගණක් කියන පොලි හොයන්නේ හැම ටැක්ස් එක හොයන්න කියලා. අන්න ඒ විදිහ රටාවක් තියෙනවා. ඔයාලා ඒ රටාව තේරුම් ගන්න. ඊට පස්සේ කුඩා පොදු ගුණාකාර වර්ගඵල වට ප්‍රස්ථාර වගේ ඒ එන රටාව තියෙනවා. ඒ රටාව අඳුර ගන්න. අඳුරගත්තට පස්සේ ඔයාලා පාස් පේපර්ස් කරාදී ඒ රටාව අඳුර ගන්නවා. ගණන් වල ළමයි විවිධ ක්‍රම නෑනේ. කියන්නේ තියෙනවා නම් තියන්නේ බේසිකලි ක්‍රම 2ක් 3ක් වගේ සමීකරණයක් හදන්න. ඒ ක්‍රම 3ක් විතර තියෙනවා. ඒ ඇරෙන්න හිතලා වෙනත් ක්‍රමයකට හදන්න කියලා යන ඔයාලේ ක්‍රමය අල්ලගන්න. ක්‍රමය අල්ලගත්තට පස්සේ ප්‍රැක්ටිස් කරන්න. ගණන් කියන දේවල් ළමයි ප්‍රැක්ටිස් එකෙන් තමයි හදන්නේ. ඔයාලා නිකන් මේ ගාන තේරෙන්නේ නෑ කියලා ඒක YouTube එකේ වීඩියෝ එකක් බලන් ඉන්න එපා. කොච්චර බලන් හිටියත් ඒ වෙලාවට ඔයාලට තේරෙන හරි මට මේක තේරුණා කියලා. එහෙම නෑ. ඔයා කොලේ කොයි පෑනක අරන් බලන්න මට මේ ගාන හැදු හැගිද කියලා. අන්න එතකොට තමයි තේරෙන්නේ ඇයි මේක මෙහෙම උනේ, මෙහෙම කරොත් මෙහෙම නෙමෙයිද කියලා. අන්න ඒ විදිහට කරාදී තමයි තේරෙන්නේ. නිකන් බලන් ඉඳලා හරි තේරුණා කියලා පොත වහලා යන්න එපා. ඔයත් පෑනකුයි කොලේකුයි අරන් කරන්න. එතකොට තමයි ඔයාගේ වැරදි අඩුපාඩු ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න 25 අනිවාර්යෙන් 25 වෙනි එක නිර්මාණයක් වගේ තමයි තියෙන පොඩි නිර්මාණයක් ලකුණු දෙකක. ඒ අයුරින් ප්‍රශ්න 25ම හැදෙන්නේ નિયમિત වූ ආකෘතියකට රටාවකට. ඒ රටාවෙන් පිට යන්නේ. ඒකේ අනිවාර්යයෙන්ම පොඩි ජ්‍යාමිතිය ඔය අංශක ගණන් හොයනවා අනිවාර්යෙන් ඒව ඇතුළත් වෙලා තියෙනවා.
ඒකයි කිව්වේ ඒවටත් වැඩි අවධානයක් දෙන්න. දැන් ඉඳන්ම කියන්නේ ඒකයි. මම ඊළඟ වීඩියෝ එකෙන් ප්‍රමේයවල් සේරම එකට තියෙන එකක් දාන්නම්. YouTube එකෙත් ඒ විදිහේ ඇති. එතකොට ඔයාට ඒ ටික පාඩම් කරගත්තාම කොහොමදත් කෙලින්ම ඒ ටිකෙන් තමානේ එන්නේ. එතකොට ඒ ටික පාඩම් කරගෙන ඔළුවේ තියෙද්දි ලේසි. එතකොට මේ කෙන රටා වඳුරු ගත්තාම ඒක ලේසි. එතකොට අපි මේ ෆස්ට් එකේ අනිවාර්යෙන් B කොටස බැලුවොත් අනිවාර්යෙන් ඒකෙත් තියෙන රටාවකට ළමයි පළවෙනි ගාන බැලුවොත් ඒක අපේ අවුරුදු 2-3ක බලද්දි සමහර ඒවල පොඩි වෙනස් වීම් වෙලා තියෙනවා. පළවෙනි ගාන භාගෙන් නැතුව දෙවෙනි ගාන තුන්වෙනි ගාන හැම මාරු වෙලා තියෙනවා. හැබැයි B කොටස ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා භාග කියලා ගානක්. අනිවාර්යයෙන්ම ওই භාග කියන ගාන හැදෙනවා. ඊට පස්සේ වර්ගඵලය සහ පරිමිතිය එකතු වෙච්ච ගානක් හැදෙනවා. වට ප්‍රස්ථාරයි එතකොට සමුච්චිත සංඛ්‍යා වක්‍ර ඒව එකතු වෙච්ච එක ගානක් හැදෙනවා. ඊට පස්සේ සමහර ඒවල නම් ආය හැදෙනවා ගොඩක් දුරට රුක් සටහන් ආශ්‍රිතව කාටසිය තලාර නිරූපණය කොටු දැලක නිරූපණය කාටසිය තලයක අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් හැදෙනවා. ආය සමහර ලාට හැදෙනවා ටැක්ස් එක ගැන එහෙම නැත්නම් වැල් පොලියට නැත්නම් වරි පනම් බදු ඒ ආකාරයට හැදෙනවා. දැන් මම මේ දීලා තියෙන පේපර්ස් එකේ විතරක් නෙමෙයි ඔයාලා පෙරලලා බැලුවොත් අවුරුදු ගානක පාස් පේපර්ස් වල මේ ළඟදී තිබ්බ පෙබරවාරි විභාගයකෙත් බැලුවොත් ඒ ආකාරයට තමයි හැදිලා තියෙන. පොඩි වෙනස්කම් දැන් එනවා. ඒ කියන්නේ දැන් ළමයි තාක්ෂණය ආකාරයත් එක්ක දියුණුවනේ. එතකොට ඉතින් අර මොලේ වෙහසවල වැඩ කරන්න පුළුවන් විදිහට භාග ගානත් එක්ක මික්ස් කරනවා. තව මොන හරි පොඩි ප්‍රතිශත ගානක්. අන්න එතකොට තර්කානුකූලව හිතලා ගන්න බෑ. හැබැයි මේන්ලි එන ওই පාඩම් ටිකේ හින්දා ඔයාලට වෙනම බලන් යන්න ඕනේ නැහැ නේ. ෆස්ට් එකට උපරිම කැපැසිටි එකක් දෙක සූදානම් වෙන්න. මොකද ඔයාලට පළවෙනි පේපරේට ඊට පස්සේ ආයෙ එනවා කියලා නෑනේ තාත්වික සංඛ්‍යා එන නියමිත එකක් තියෙනවා. අන්න ඒව ලෑස්ති දැන් තාත්වික සංඛ්‍යාවල වගේ චූටි ලකුණු දෙකේ ගණක් එන්න පුළුවන් ඒ කොටසට. හරේ පරිමේය කරන්න අපරිමේය ඒවා. එතකොට අකිල කරණී එහෙම ඒ විදිහේ ලකුණු දෙකේ ගණන් එන්න පුළුවන්. ඒව එන්න ඕනේ කොටස් තියෙනවා. ඔයාට පේපර්ස් කරද්දී ඒව අහුවේ කොහොමද හැදෙන්නේ කොහොමද මේවා වෙන්නේ කියලා. මම කියන්නේ ඔයා ඉස්සෙල්ලාම ෆස්ට් පේපර් එකක් තනියම කරලා බලන්න ඔයාලා ලකුණු කීයක් තියෙනවද කියලා. 50න් කීයක් තියෙනවද ඒ කොටසට මොනවාද වැරදුනේ. ඒ වැරදිච්ච ගණන් ඒ විදිහට බලලා අවුරුදු ගණනක් පිටිපස්සට කරන්න ඒ විදිහ ගණන් ටිකක්. එතකොට ඔයාලට තේරෙයි ඇයි වැරදුනේ කොහොමද වැරදුනේ කියලා. අන්න ඒ ටික ඊට පස්සේ නැවත ඉම්ප්‍රූව් කරගෙන එද්දි ඔයාලට තේරෙයි ඔයාගේ ලකුණු වල වෙනසක් වෙනවා. මම මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමෙන් තමන් තනියම පාස් පේපර්ස් කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාස් පේපර් ඩිස්කෂන් එකකට ගිහිල්ලා YouTube එකේ බලාගෙන ඉන්න එපා. තමන් තනියම ඉස්සෙල්ලා වැඩ කරලා ඉන්න. ඉතින් මම ෆස්ට් පේපර් එකට ඔහොම තමයි ඉතින් ඔයාලට ගෙනාවේ. ඔයාලා මම නම් කියන්නේ ඔයාලා ඒ එන පාඩම් ටික අනුපිළිවෙල දැනගෙන ඔයාලා ඒ වැඩේ කරන්න කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් අපේ ප්‍රමේයවල ටික සහ දෙවෙනි එක තමයි ගොඩක් වැදගත්. පළවෙනි එක නම් ඉතින් හැමෝම දන්නවා. ලේසියෙන් දෙවෙනි එකේ තමයි ප්‍රස්ථාර සමීකරණ කොහොමද ගණන් තෝරගන්නේ. අන්න ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඉතින් හැමෝටම ජයග්‍රහයි අනාගතයක් පතනවා. ඒ වගේම channel එක subscribe කරලා තියන්න කියලා මම කියනවා. ඉතින් දෙවෙනි වීඩියෝ එකෙන් ගේන්නම් කොහොමද දෙවෙනි පත්‍රයට සූදානම් වෙන්නේ මොන ගණන්ද තෝරගන්නේ කියලා. ඉතින් හැමෝටම සුබ දවසක්.